Hi, ඉතින් මොකද වෙන්නේ guys? ඔබගේ සපෝ මගේ සතුටයි. ඉතින් මචං ආයේ ගේමින් ප්‍රමුදිත සති දෙකකට වගේ කාලයකට පස්සේ ගේම් ප්ලේ වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයගොල්ලෝ ළඟට නෙමෙයි ෆෝන් එකට. ඉතින් අපි යමු මැච් එක හදාගන්න. Okay guys, ඉතින් මම මේ විතර තමයි පාකිස්තාන නිව්සීලන්ත මැච් එකක් තමයි යාළුවනේ ගහන්න යන්නේ. ඉතින් අද අපි ගහන්නේ match එකක් ගහමු. අපි අද ගහන්න යන්නේ ලාහෝර් වල යාළුවනේ. ඔව් ඩස් match එකක්. ඉතින් මම කට හරි වෙනස් වෙලා තියෙන යාළුවනේ මේ පොඩ්ඩක් හින්දිස්සාව ගණන් ගන්න එපා. ඉතින් මම මේකේ හයිලයිට් තමයි යාළුවනේ පෙන්නන්නේ. ඉතින් මම ටීම් එක හදාගෙන ඔයගොල්ලොන්ට match එක ගේන්නම්. එහෙනම් ඉක්මනට එන්න. Hi guys. ඉතින් මම ආවා මේ match එකට ඩස්ක් එකට ලාහෝර් වල. ඉතින් සංජය මන්ජස්කා තමයි කමෙන්ට් එක කරන්නේ. ඉතින් අපි යමු අද තරගේ ටොස් එකට. යාළුවනේ මට ලෙඩ හැදලා තියෙන්නේ ඒක මේ කටට වෙනස් වෙලා තියෙන්නේ. ගණන් ගන්න දෙන්න. ඉතින් ටොස් එක බලමු. ඔව් ඒගොල්ලෝ ටොස් එක දුන්නා. ඒගොල්ලෝ කියන්නේ බැට්. ඒ කියන්නේ අපි බෝල් කරමු හොඳට අද මැච් එක දිනමු. මේ තියෙන්නේ පාකිස්තානයේ ටීම් එක. යාළුවනේ අපි පළවෙනි සහින්ෂාගෙන් වර්ණවත් කරමු. Welcome everyone to this wonderful wonderful video ko venue. dan pitrate eනවා පාකිස්තාන ක්‍රීඩකයෝ උඩ පැන පැන එනවා. පාකිස්තාන ලියෝ නවසීලන්ත ක්‍රීඩකයෝ එනවා. ඉතින් මොන සයිසා ෆ්‍රීඩි ඩබල් කරන ලෙෆ්ට් පාස් ඉතින් ෆිනලෙන් පළවෙනි පන්දුවට ඉතින් බලමු කුමක් වේද කියලා. Well, that is glorious, absolutely glorious. පන්දුවෙම හතරක් ගැහුවා යාළුවනේ ඒගොල්ලෝ. Beautiful අම්මට හුදු ආයෙත් හතරයි. කනවනේ ඉතින්. Drag the off cutter. That means it's a wicket. Oh yes, it's the first wicket යාළුවනේ. Ayub sorry. Rachin Ravin. Ya බලමු ෂයින් සාෆ්‍රීදි. ඔව් එයා දෙවි ගියාද? දෙවි ගියා. ෂයින් සාෆ්‍රීදි ඔබගේ දෙවෙනි කඩුව ලබා ගන්න. ෆිනලෙන් hari ayo hatarai බලමු එකක් slow ball and that's a very charging බලමු අම්මට සිටි හතරයි මීට වැඩිය හොඳයි පොඩ දෙකට ගෙහුවා ලකුණු 21ක් ඒගොල්ලෝ වල විකට් 3ක් ගියා. ඉතින් අපිට ලකුණු 22ක් හබා යන්න ඕනේ. ඉතින් පාකිස්තාන ඔව් යාළුවනේ හතරේ ප්‍රහාරයක් එල්ල කරනවා. ඔව් යාළුවනේ නැවතත් හතරේ ප්‍රහාරයක්. සේව් සදත් වර ඔව් දෙවි ගියා. channel එකට වීඩියෝ දාන්න ඉතින් ඒ වෙලාවේ ඉතින් දැන් ඒක තමයි ඕන එකට මේ ජාතික බන්දුරත් කොරන වෙනවා ආවුවා. යාළුවනේ හයේ ප්‍රහාරයක් එල්ල කරනවා. ඒත් මම අද Nice. තරගය පරදිනවා වාසනාවකට වගේ. කමන්නේ යාළුවනේ හැමදාම දිනන්න බෑ. නවසීලන්ත එක්ක ලකුණකින් දින්න. ඉතින් ඔහොම තමයි වෙන්නේ මැච් එක. අද පරදනවා. කමන්නේ ඊළඟ මැච් එක කොහොම හරි ගහමු. ඉතින් මේ වගේ තවත් මීට වැඩි ඒ කියන්නේ දිනන තරගයකින් ඔයගොල්ලෝ ආයෙ හමු වෙමු. ටාටා බයි.